හරි. මේ අයිසත්සු කියලා ගත්තාම මම පොඩි තව දුරටත් විස්තරයක් කරන්න. අයිසත්සු කීපයක් තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. හරිද? වකාරේ no toki කියලා අයිසත්සු කරනවා. වකාරේ no toki සුළු අයිසත්සු. ඒ කියන්නේ අපි කෙනෙක්ගෙන් වෙන් වෙලා යද්දි ඒ කියන්නේ සයෝනාරා මතා අෂ්ටා කියලා කියනවා. ඒ කියන්නේ හෙට හම්බෙමු බයි කියන අදහසෙන්. සයෝනාරා මතා අෂ්ටා. ඊට පස්සේ උචියු දෙරුතොකි. ඒ කියන්නේ ගෙදරින් යද්දි කියනවා ඉත්තෙකිමාස් කියලා. ඒ කියන්නේ මං ගිහිල්ලා එන්නම්. හරිද? ඊට පස්සේ ඒ ගෙදරින් ඉන්න එක්කෙනා කියනවා ඉත්තරශ්ශායි. ආයි පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා කියනවා. ඊට පස්සේ තව ආචාර ධර්මයක් තියෙනවා. ආචාර විදියක් අයිසත්සු එකක් තියෙනවා. උචියේ කායත්ත තොකි. ඒ කියන්නේ දැන් ගෙදර ආවට පස්සේ ගෙදරට එන කෙනා කියනවා තදයිමා කියලා. තදයිමා කියලා කියන්නේ I'm home කියලා කියන්නේ. දැන් අපි කියන්නේ අම්මේ මං ආව කියලා ගෙදර. ඒ වගේ තදයිමා කියලා කියන්නේ I'm home කියන එක. ඊට පස්සේ තියෙනවා ඔකායරි නසයි. ඔකායරි නසයි කියලා කියන්නේ දැන් අම්මාට කිව්වම අම්මේ මං ආව කියලා ඒ සම කියන එන්න ගෙදර ඇතුළට එන්න. ඔකායරි නසයි කියලා කියන්නේ welcome home කියන එක. තව අයිසත්සු එකක් තියෙනවා අයමරු තොකිනෝ කොතොබ. අයමරු තොකි කියන්නේ සමාව ගන්න අවස්ථාවලදී අපි යූස් කරන වචන. එන අයිසත්සු සුමිමස්සේ ගෝවෙන් නසයි. ගොමෙන් කියලා කියනවා. හැබැයි ගොමෙන් කියන එක සාමාන්‍යයෙන් යාළුවෝ අතර තමයි ගොඩක් කියන්නේ. තව අයිසත්සු එකක් තියෙනවා කංශනෝ කොතොබ. කංශ කියලා කියන්නේ ස්තුති කරනවා කොතොබ. වචන මොනවාද? අරිගතෝ ගොසයිමස්, අරිගතෝ ගොසයිමස්තා. මේ ඔක්කොගෙම අදහස් කරන්නේ thank you. ඒ කියන්නේ අරිගතෝ කියන ෆෝම් එක විවිධ ෆෝම්ස් වලට හරවලා. කියන්නේ politeness අනුව හදලා. හරිද? ඊට පස්සේ welcome කියද්දී අපි කියනවා දෝයිතාෂිමස්තේ කියලා. හරිද? මම හිතනවා ඔයාලට අයිසත්සු ගැන ටිකක් අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කරන්න මෙන්න මේ practice A එක. මේ practice A එකේ තියෙන්නේ බලමු. දැන් ඔයාලා මෙන්න මේ වගේව කියලා තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ජපනීස් පේපරේ එක සිංහල හරි ඉංග්‍රීසි අකුරක් හරි නැති නිසා. ඒ නිසා ඔයාලා හැමෝම මෙන්න මේවා කියවලා පුරුදු වෙන්න ඕනේ. දන්නේ නැති වුණත් දැන් යූස් කරන්න ටීචර්ස් ලකින් අහන්න පුළුවන්. apps යූස් කරන chat GPT වගේ වලට අහලා Google එකෙන් අහලා දැනගන්න පුළුවන්. හරිද? මේකෙන් කියන්නේ සුගිනෝ කොතොබා අතෝනි මෂෝ මතව කුදසයි ඔ තදාශි කු ඉරෙමෂෝ. ඒ කියන්නේ මෂෝ කියලා දාමු නැත්නම් කුදසයි කියලා දාමු කියලා. මේක අනුවම ගත මෂෝ නැත්නම් කුදසයි කියලා දාන්න කියලා. හරිද? දැන් මම ඔයාලට මේ තේ කුදසයි කියන එකේ නන්නනි තේ කුදසයි කියලා කිව්වා. මං කිව්වනේ කුදසයි ෆෝම් එක හදද්දී ඔයාලා තේරුම් ගන්න ඕනේ. තේ ෆෝම් එක හදලා දාන්න. දැන් ඔයාලට තේ ෆෝම් එක නැහැනේ. හරිද? එතකොට ඔයාලට ලේසිම එක තමයි දැන් මෙතන තියෙන්නේ තේ ෆෝම් එක. හරිද? ඔයාලා දැන් තේ ෆෝම් එක කියලා අඳුර ගන්න අමාරු ඇති. ඒත් කමක් නැහැ. මෙතන තියෙන්නේ තේ ෆෝම් එක. එතකොට මෙතන එන්නේ කොතායතේ කුදසයි. හරිද? දැන් මෙතන හජිමේ තියෙන්නේ. හරිද? එහෙනම් මොකද එන්නේ? හජිමේ මෂෝ. සුවත්තේ කුදසයි. ඔවාරි මෂෝ. කීතේ කුදසයි. කයිතේ කුදසයි. ඉත්තේ කුදසයි. සීතුමෝෂිතේ කුදසයි. කයරි
帰りමොකද්ද? 帰りましょう. 立ってください. හරි. ඊළඟ 練習B වල තියෙනවා 次の挨拶をしましょう. meeting morning. එහෙනම් මොකද කියන්නේ? おはようございます. おはよう. thanking polite. ありがとうございます. එතකොට parting with friends. さようなら. また明日. ඊට පස්සේ තියෙනවා meeting in afternoon. こんにちは. asking for pardon. すみません. හරි. දැන් අපි යන්練習C එකට. 先生と一緒に練習しましょう. ඒ කියන්නේ ටීචර් එක්ක ප්‍රැක්ටිස් කරමු කියලා. 先生がモデルテキストの言葉を言います. මෙන්න මේකේ තියෙන වචන කියනවා. එතකොට 皆さんはそれに合わせて A のようにジェスチャーをしましょう. ඒ කියන්නේ මේ හරිම එක ජෙස්චර් වල මේ හරිම එක අපි දැන් සිලෙක්ට් කරන්න ඕනේ. දැන් සෙන්සර් කිව්වම කීත කුතසයි කියලා. කියන්නේ ඔය මේ මීනින් එක දැනගෙන ඉන්නවා. එහෙනම් මේකෙන් චූස් කරන්න ඕනේ මොකද්ද? කීත කුතසයි කියලා කියන්නේ. කීත කුතසයි කියන්නේ මේ. කයිත කුතසයි ඒ කියන්නේ ලියන්න කියලා. ඒ කියන්නේ දෙක. යොන්දේ කුතසයි. ඒ කියන්නේ කියවන්න. හරිද? කියන්නේ මේක. මෙත කුදසයි කියන්නේ බලන්න. ඉත්ත කුදසයි කියන්නේ කියන්න. පේජියෝ අකත කුදසයි කියන්නේ මේක. මේ යා පෙරලනවා වගේ ඉන්නේ. හරිද? හරි. ඔන්න එතකොට lessons 1 එකේ 1 ඉවර වෙනවා.